පුංචි කතාවක් කියන්නද? මේක හැඹුල් කෙසෙල්කම් ගැන නම් නෙමෙයි. හැබැයි හැඹුල් කෙසෙල්කම් මගේ පුංචි ජීවිතේට මගේ චූටි කාලෙට බලපාපු විදිය ගැන මම කියන්නේ. ඉතින් ඔන්න මගේ අම්මා මාව රවට්ටලා කෙසෙල්කම් කවපු විදියක් තමයි මේ කියන්න යන්නේ. ඇඹුල් කෙසෙල්කම් කිව්වහම මගේ ඔළුවට මැවෙන්නේ සියඹලවල තියෙන ඇඹුල. ඉතින් මම ආසම නැහැ ඇඹුල් කෙසෙල්කම් තියෙනවා කිව්වහම කන්න. ඉතින් මගේ අම්මට මට ඇඹුල් කෙසෙල්කම් කවන්න ඕන කමට මගේ අම්මා ඔකට සීනි පිටි ලුණුයි චුට්ටක් දාලා කලවම් කරලා තමයි කැව්වේ. ඔයා දන්නවද අද මට මෙච්චර මම වයසට ඇවිල්ලත් අදටත් මම කැමති ඇඹුල් කෙසෙල්කම් එහෙම කන්න. සමහරක් අපේ ජීවිතේ පරණ පුරුදු තියෙනවා අපිට ඒවා අත්තර ගන්නම බැරි. ඒ වගේම තමයි මං ආසම කුට්ටි කෙසෙල්කම් කන්න. කුට්ටි කෙසෙල්කම් කියලා කියන්නේ කෝලි කුට්ටු වලට. ඔයාගේ ජීවිතේත් ඒ වගේ පරණ සුන්දර මතක තියෙනවා නම් අමතක නොකර කමෙන්ට් එකක් දාන්න. ආදරේ ජානා. අනිත් පැත්තෙන් නම් බඩට දැනෙන්නේ.